Welcome to Grow Up with Nelusha. ඉතින් අද අපි ලෙසන් එක ඇවිල්ලා ඕගොල්ලන් ආසම ප්‍රොඩක්ට් රිවිව් එක. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අපි මම පහුගිය දවසක ලෙසන් එකක් දැම්මා සිල්වර් කලර් එකක්. ඉතින් අන්නේ කලර් එකේ ප්‍රොඩක්ට් එක තමයි අද අපි රිවිව් කරන්න යන්නේ. ඉතින් අපි බලමු අද ලෙසන් එක. ඉතින් අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඕගොල්ලන්ට මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා පරණ අපේ ලෙසන්ස් බලන්න පුළුවන්. ඒ වගේම අපේ දැනට ඉන්න අයට උනත් මගේ ඇරිච්ච ලෙසන්ස් තියෙනවා නම් අපේ පරණ වීඩියෝස් වලට ගිහලා ඒවා බලන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම share කරන්න. ඔගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අලුත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. මේක এডুকেෂන් ටියුටෝරියල් එකක්. ඉතින් ඔයගලන්ට ඉගෙන ගන්න මේ හා සම්බන්ධ කැමති දේවල් ඔයගොල්ලෝ අපිට කමෙන්ට් කරන්න. එතකොට අපි ඉස්සරහට ඒ දේවල් ඔයගලන්ට කියලා දෙන්නම්. අද යමු අද ලෙසන් එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ කලර් සෝන් කියන මෙන්න මේ කලර් එක ගැන. මම පහුගිය ටිකේ ඔයගලන්ට වීඩියෝ එකක් කරා සිල්වර් කලර් එකක්. ඒකට මම පාවිච්චි කරේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක තමයි මම ඒ කලර් එක පාවිච්චි කරපු. මේකේ මම ගත්තේ මෙන්න මේ අයිස් කියන එක. එතකොට මේකෙදි අතර මේ ප්‍රොඩක්ට් එක මම යූස් කරාට පස්සේ මට දැනුණා ඒ කියන්නේ කොණ්ඩේ ඩ්‍රයි වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් ප්‍රොඩක්ට්ස් ගහම කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. එහෙම නැහැ. කොණ්ඩේ හොඳ ෂයින් එකකුත් ඒකෙදි අන්තිමට තිබුණා. ඒ කියන්නේ ෆයිනල් රිසල්ට් එකේදී හොඳ ෂයින් එකකුත් කොණ්ඩේ තිබුණා. මේකේ ගහලම තියෙනවා සීරෝ ඇමෝනියා සීරෝ පෙරොක්සයිඩ් කියලා. ඒ කියන්නේ මේකේ ඇමෝනියා පොඩක්වත් නැහැ. මොකද ඇත්තටම මේක ඩිරෙක්ට් කලර් එකක්. මේකට අමුතුවෙන් ඇමෝනියා අවශ්‍ය නැහැ. කියුටිකල් එක ඕපන් කරන් යන්න. මේක දාන්නේ බ්ලීච් කරපු කොණ්ඩේකට දාන්නේ. ඉතින් බ්ලීච් කරපු කොණ්ඩේක බ්ලීච් කරලා උනාට පස්සේ කොහොමද කියුටිකල් ඕපන් වෙලා තියෙන්නේ. ඒකකොට කලර් පිග්මන්ට් එක කොහොමද කියුටිකල් එකට යනවා. ඉතින් කෝටෙක්ස් එකට මේ කියුටිකල් එකට යනවා. මේක හැබැයි වොෂ් වෙන කලර් එකක්. අන්න ඒක මතක තියාගන්න. අර උගලගේ පර්මනන්ට් කලර්ස් වගේ කාලයක් තියන්නේ නැහැ. මේක වොෂර්ස් ගානකදී ඒ කියන්නේ වොෂ් කරන වාරයක් පාසා කලර් එක ටික ටික අඩු වෙනවා මේක. ඒ වුණාට ඔයාට ආයිමත් එතකොට කලර් එක අඩු වුණාම රීඇප්ලයි කරන්න පුළුවන් කොණ්ඩේට හානියක් නොවේ. ඒතර මේක ඩිවෙලොපර් පාවිච්චි කරන්නේ නැහැ. මොකද සමහර කලර්ස් තියෙනවා 103 ඩිවෙලොපර් පාවිච්චි කරන්න අවශ්‍යයි කියලා. මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකෙදී අර ඩිවෙලොපින් ප්‍රොසෙස් එකක් ඔක්සිඩේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ මේ කලර් එකත් එක්ක. එතකොට කෙස් ගහ ඕපන් කරන්න කියලා කියුටිකල් ඕපන් කරන්න කියලා එකක් නැහැ. කලර් ලිෆ්ට් කරන්න කියලා දෙයක් මේකෙදී ඇත්තේ නැහැ. ඉතින් මේකේ ග්‍රෑම් ගාන ගත්තොත් ml 100ක් තියෙනවා. මේක ඉටලි ප්‍රොඩක්ට් එකක්. made in Italy. ඇක්චුලි ටියුබ් එක ගත්තොත් මෙන්න මේ වගේ ටියුබ් එකක් ඕගලන්ට තියෙන්නේ. එතකොට මේකේ කලර් එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ දම් පාටක් තියෙනවා. මොකද මේක අර සිල්වර් කලර් එකක්. එතකොට කෙස් ගහේ යම් කිසි ප්‍රමාණයක් එලෝ තියෙනවා නම් ඒ එලෝ නියුට්‍රලයිස් කරලා සිල්වර් වෙන්න තමයි ඒගොල්ලෝ මෙන්න මේ වගේ පර්පල් කලර් එකෙන් තියෙන්නේ. ඒක අපි ඉගෙනගෙන තියෙනවානේ ඒකෙදි. මේකේ ගොඩක්ම මේක ඒ කියන්නේ මොනාත්ම කිසිම ඇඟට හානි කර දෙයක් මේකේ අඩංගු වෙන්නේ නැහැ. මොකද ඒකත් ගොඩක් හොඳ දෙයක්. අනික ස්මෙල් එක ස්ට්‍රෝං ස්මෙල් එකක් එහෙම මේකේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම දැකපු ලොකුම දේ තමයි ඇත්තටම කොණ්ඩක හොඳ ෂයින් එකක් එක්ක ෆයිනල් ෆිනිෂ් එක ආපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක try කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකේ price එක නම් 2800ක් 3000ක් වගේ අතර price එකක් තමයි මේකේ දෙන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන්. ඔය direct colors මේකේ එක කලර් එකක්. මේකේ තව colors වර්ණ ගොඩක් තියෙනවා. මම ඊයේ පාර කරපු lesson එකේ පාටම හින්දා තමයි මම මේ අද product review එක කරේ. මේක ඔයගොල්ලන්ට ගන්න ඕන නම් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මිලදී ගැනීම තැන ගැන එහෙම අපිට message එකක් දාන්න. පාවිච්චි කරලා බලන්න. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින්
මේ වගේ අපි තවත් ප්‍රඩක්් රිවිව් එකදී හම්බෙමු අපි කරන වැඩ කාල එකකම ප්‍රඩක්් රිවිව් එකක්. එතකොට ඔයගලන්ටත් පුළුවන් ඒකේ ඔයගලන්ට ඒ ප්‍රොඩක්ට්ස් බය නැතුව පාවිච්චි කරන්න.